ඉලෙක්ට්‍රොනික ලෝකයේ සමහර උපාංග තියෙනවා නීති වලට අනුවම වැඩ කරන්න හදපු. හැබැයි අද අපි කතා කරන උපාංගේ ටිකක් වෙනස්. ඒක නිර්මාණය කරලා තියෙන්නෙම නීතියක් කඩ කරන්න. ඉතින් අපි බලමු ඉලෙක්ට්‍රොනික පරිපථවල ඉන්න මේ නිහඬ වීරයා Zener diode ගැන. පොඩක් හිතන්න ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඒක කැඩිලා යන්න උන්න මෙන්න තියෙන සීමාවෙදිම කිසිම අවුලක් නැතුව වැඩ කරන පටන් ගත්තොත් ටිකක් අමුතුයි වගේ නේද? සාමාන්‍යයෙන් යමක් කැඩෙන තැනදී ඒක ඉවරයි. හැබැයි Zener diode කතාව පටන් ගන්නෙම අන්න එතනින්. හරි. එහෙනම් අපි බලමු අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම අපි බලමු ඩයෝඩ් ගැන මූලික කරුණු ටික. ඊට පස්සේ පසු නැඹුරුව කියන කතාව ගැන බලමු. ඔන්න ඊළඟට තමයි අපේ කතානායකයා Zener diode ගැන කතා කරන්නේ. ඒ එක්කම Zener ආචරණය කියන්නේ මොකක්ද කියලාත් ඒකේ වැදගත්ම වැඩේ ඒ කියන්නේ වෝල්ටේජ් ස්ථායීකරණය ගැනත් අපි හොයලා බලමු. හොඳයි එහෙනම් අපි මුලේ ධම්ම පටන් ගමු. හැම දෙයකම මුල තමයි ඩයෝඩය. මේක හරිම සරල දෙයක්. හරියට විදුලියට එක පැත්තකට විතරක් යන්න දෙන පාරක්. one way street එකක් වගේ දෙයක්. ඩයෝඩයක් හදන්නේ කොහොමද? මේකට අපි සිලිකන් කියන දෙයට පොඩි පොඩි දේවල් එකතු කරලා වර්ග දෙකක් හදා ගන්නවා. එකක් තමයි N වර්ගය. ඒකේ අමතර ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙනවා. අනික තමයි P වර්ගය. ඒකේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන හිඟතැන්. අපි ඒවට කියනවා කුහර කියලා. හරි. දැන් ඔය අපි කතා කරපු P වර්ගයයි N වර්ගයයි එකට හයි කළාම ඒ දෙක හම්බ වෙන තැන හරිම විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා PN සංදයක් කියලා. ඔන්න ඔය සංදිය නිසා තමයි විදුලියට එක පැත්තකට විතරක් යන්න පුළුවන් වෙන්නේ. අර වතුර එක පැත්තකට විතරක් ගෙනියන වැල්ව් එකක් වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. හරි. දැන් එහෙනම් අනිත් පැත්තට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ විදුලිය යන්න අකමැති පැත්තට අපි බලෙන් යවන්න හැදුවොත් අන්න ඒකද තමයි අපි පසු නැඹුරුව නැත්නම් රිවර්ස් බයස් කියන්නේ. සාමාන්‍ය ඩයෝඩ් එකට නම් මේක කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. මෙන්න මේ graph එක දිහා පොඩ්ඩක් බලන්න. මේකෙන් පෙන්වන්නේ වෝල්ටේජතාවයි ධාරාවයි අතර සම්බන්ධය. බලන්නකෝ අර අනික් පැත්තට දෙන වෝල්ටේජතාව වැඩි කරගෙන යද්දි එකපාරටම පාලනයක් නැතුවම ධාරාව ආසට යනවා වගේ නේද? අන්න ඒකට තමයි අපි කියන්නේ බිඳ වැටීම නැත්නම් බ්‍රේක් ඩවුන් කියලා. සාමාන්‍ය ඩයෝඩ් එකකට මේක මාරාන්තිකයි. ඉතින් ඔය බිඳ වැටුම් වෝල්ටේජතාව කියන්නේ සාමාන්‍ය ඩයෝඩ් එකට නම් මරණේ සීමාව වගේ. ඒ ලෙවල් එක පැන්නොත් ඩයෝඩය පිච්චිලාම යනවා. ඉතින් ඉංජිනේරුවෝ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔය තත්ත්වයෙන් ඩයෝඩය බේරගන්න. හැබැයි හිතන්නකෝ ඔය විනාශකාරී බිඳවැටීම කියන දේම තමන්ගේ සුපිරි බලය කරගත්ත කෙනෙක් හිටියොත් අන්න එතනට තමයි අපේ කතාවේ වීරයා එන්නේ. ඒ තමයි Zener diode. මේ තියෙන්නේ ඩයෝඩ වර්ග ගොඩක්. හැබැයි මේ හැම එකක් අතරින්ම Zener diode විශේෂයි. ඒකට හේතුව තමයි ඒක හදලම තියෙන්නේ අපි අර මාරාන්තිකයි කියපු බිඳවැටීමේ කලාපේ වැඩ කරන්න. ඒ වගේම බලන්නකෝ ඒකේ සර්කිට් සිම්බල් එක ඒකත් වෙනස්. සාමාන්‍ය ඩයෝඩ් එක කෙලිනිරක් තියෙද්දි Zener diode අග Z අකුරක් වගේ පොඩ්ඩක් නැවිලා තියෙනවා. මේක නිකන් ඒකේ විශේෂ හැකියාව ගැන දෙන පොඩි ඉංගියක් වගේ. ඔන්න ඕක තමයි Zener diode සුපිරි බලය. ඒක බිඳ වැටෙනකොට පිච්චිලා යන්නේ නැහැ. ඒ වෙනුවට අන්නේ බිඳ වැටීමේ සීමාව තමයි ඒක වැඩ කරන ස්ථාවරම තැන. හරි. එතකොට කොහොමද මේ දේ වෙන්නේ? මේක පිටිපස්සේ තියෙන විද්‍යාව තමයි Zener ආචරණය කියන්නේ. සාමාන්‍ය ඩයෝඩයක් වගේ අහම්බුවට බිඳ වැටෙනා නෙවෙයි Zener ඩයෝඩයක් බිඳ වැටෙන්නේ හරිම නිශ්චිත කලින්ම තීරණය කරපු වෝල්ටේජතාවකදී. අන්ද ඒ වෝල්ටේජතාවට අපි කියනවා Zener වෝල්ටේජතාව. එමත් නැත්නම් VZ කියලා. මේකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ ඔය කියපු Zener වෝල්ටේජතාවයට ආවට පස්සේ පරිපථය හරහා යන ධාරාව කොච්චර අඩු වැඩි වුණත් Zener diode දෙපැත්තේ වෝල්ටේජතාවය නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක නියත අගයකම තියෙනවා. මේක තමයි වැදගත්ම දේ. හරි. ටියරි කතා කරා ඇති. අපි දැන් බලමු මේ පුදුම උපාංගයෙන් ඇත්තටම කරන වැඩේ මොකක්ද කියලා. ඒ තමයි වෝල්ටේජතාවය ස්ථායීකරණ එක. මේක තේරුම් ගන්න නියම උදාහරණයක් තමයි වේල් එක වාන් දොරටුව. හිතන්නකෝ වතුර මට්ටම වාන් දොරටුවට වඩා උඩ ගියොත් විතරයි නේද අමතර වතුර ටික එළියට යන්නේ. හැබැයි ජලාශයේ වතුර මට්ටම හැමතිස්සම වාන් දොරටුවේ ගානටම තියෙනවා. Zener diode හරියටම කරන්නේ ඔය වැඩේම තමයි වෝල්ටේජතාවයට. ඉතින් ඔය හැකියාව නිසා Zener diode හරිම වැදගත් කඩ ගොඩක් කරනවා. එකක් තමයි පරිපථවලට ස්ථාවර වෝල්ටේජතාවයක් ලබා දෙන එක. අනිත් එක එකපාරට වෝල්ටේජතාව වැඩිවීම වලින් සියුම් උපකරණ බේරගන්න එක. ඒ වගේම පවර් සප්ලයි වල වෝල්ටේජතාව ස්ථාවර කරන්නත් මේ පුංචි උපාංගය නැතුවම බෑ. හරි. දැන් හිතෙන්න පුළුවන් ඇයි මේ පොඩි කෑල්ලක් ගැන මෙච්චරම කතා කරන්නේ කියලා. මොකද්ද මේකේ තියෙන ලොකු වැදගත්කම? උත්තරේ හිතනවට වඩා සරලයි.
අතේ තියෙන ෆෝන් එක, පාවිච්චි කරන කම්පියුටරේ මේ හැම දෙයකම තියෙනවා හරිම සියුම් මයික්‍රොචිප් ප්‍රොසෙසර් වගේ දේවල්. මේවට වැඩ කරන්න නම් ගානටම තියෙන පොඩ්ඩක්වත් හැමෙහි වෙන්නේ නැති ස්ථාවර වෝල්ටීයතාවක් ඕනමයි. පොඩි වෙනසක් වුණත් ඒ ඔක්කොම විනාශ වෙලා යන්න පුළුවන්. අන්නේ ආරක්ෂාවයි ස්ථාවරත්වයේ දෙකම දෙන්නේ අපේ කතානායකයා සෙනඩයෝඩය. ඉතින් හිතන්නකෝ අනිත් හැම උපාංගකටම තහනම් කලාපයක් වෙන තැනක වැඩ කරන්න තියෙන මේ පුදුම හැකියාව තමයි අද අපි දකින මේ මුළු ඉලෙක්ට්‍රොනික ලෝකෙම පදනම වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ බැලුබැල්මට හරිම සරලයි වගේ පෙනුනට අපේ තාක්ෂණික ලෝකියම වෙනස් කරපු සැඟවුණු බලයක් තියලා තවත් මොන වගේ උපාංග ඇතිද? ඒකට ටිකක් හිතලා බලන්න වටින දෙයක්.